මිස්සු නිදාගෙන ඉන්න වෙලාවෙත් කෝඩ් එකක් ලියන හැම වෙලාවකම බග් එකක් මාව නවත්වන්නේ නැහැ. software development කියන්නේ මගේ ආසාව. මගේ තරඟයේ ඊයේ හිටපු මම එක්ක. හරි. සුබ දවසක් ඔයාලට. ඔයාලා මේ වීඩියෝ එකක් දැක්කේ මම AI වලින් හදපු වීඩියෝ එකක්. හරිද? එතකොට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ විදියට අපි එක prompt එකක් use කරලා අපිට ගැලපෙන වීඩියෝස් අපි කොහොමද හදාගන්නේ කියලා. හරිද? එතකොට මම මේකට භාවිතා කරනවා මොකද්ද? Google එකේ අපේ Vivo 3 කියන AI tool එක. හරිද? එතකොට මම දැන් මුලින්ම යන්නම් අපේ Google account එකට. හරිද? මම දැන් මගේ Google account එකේ මෙතන log වෙලා ඉන්නේ. හරිනේ. ඊට පස්සේ මම දැන් යන්නම් මොකද්ද මම මෙතන සර්ච් කරගන්නවා Google Flow කියලා. හරිද? Google Flow කියලා. හරි. ඊට පස්සේ Google Flow කියලා සර්ච් කරාට පස්සේ මට මෙතන එනවා මගේ first result එකක් එනවා Google Labs වල Google Flow කියන site එක. හරිද? මම ඒක ක්ලික් කරනවා. හරිද? ඊට පස්සේ ඔයාලව යනවා මෙන්න මේ වගේ site එකකට. හරිද? ඊට පස්සේ ඔයාලට මේක පොඩ්ඩක් පල්ලෙහාට ගියලා පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ටිකක් වෙලාවක් යනවා. අපේ මෙතන උඩ මේක ලෝඩින් වෙනවා. ඔයාලට මෙන්න මේ site එක තමයි බලා ගන්න පුළුවන්. හරිද? එතකොට මේ site එකට ගියාට පස්සේ මේ site එකේ උඩ තියෙනවා මෙතන ඇවිල්ලා දැන් ඔයාලට මේ විදිහට මේ create with Google Flow කියලා. හරිද? එතකොට ඔයාලා මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න ඕන. හරිද? මේ බටන් එක ඔයාලා ක්ලික් කරන්න ඕන. හරිද? මේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලව මෙන්න මේ වගේ පොඩි page එකකට අරන් යනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් පොඩ්ඩක් ඔයාලගේ මෙතන experience එකක් ගැන අහනවා. ඔයාලට මේ විදිහට දීලා ඔයාලට ඕන යන්න පුළුවන්. next දෙන්න. ඊපස්සේ මේකේ පල්ලෙහාට ගිහිල්ලා edit කියලා privacy and මෙයාලගේ privacy and policy එක කියවලා පොඩ්ඩක් continue කරන්න. හරිද? continue කරාට පස්සේ ඔයාලගේ first page එක මෙන්න මේ තමයි එන්නේ. first මේ ඔයාලගේ ඉන්ටර්ෆේස් එකේ ඉන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට පුළුවන් මෙතන new project කියන එකට ක්ලික් කරන්න. new project කියන එකට ක්ලික් කරන්න. හරිද? මෙතන new project කියන එකට ක්ලික් කරලා ක්ලික් කරාට පස්සේ ඔයාව යනවා ඔයා වීඩියෝ එක හදන්න ඕන site එකට. හරිද? ඔයා වීඩියෝ එක create කරන්න ඕන site එක. හරිද? මම මෙතනින් මේ විදිහට එනම පොඩ්ඩක් continue කරන්නම්. හරිද? ඊට පස්සේ මම දැන් මෙතන settings වලින් හදා ගන්නවා. මම මෙතන settings වලින් හදා ගන්නවා. මම මෙන්න මෙතන මගේ මෙන්න මේ icon එක ක්ලික් කරලා මොකද්ද මම මගේ මෙන්න මෙතන තියෙන icon එක ක්ලික් කරලා හරිද? මගේ size එක මට එන්න ඕන size මොකද්ද මේකේ rotation එක මම දැන් සාමාන්‍ය TikTok වීඩියෝ එකක්ද කරන්නේ නැත්නම් YouTube එකට දාන්නද කියලා මම මෙතන එකටද මගේ landscape එකට එන්න ඕනි කියලා මම මෙතන හදා ගන්න. හරිද? ඊට පස්සේ මම මෙතන දා ගන්නවා මේ Omi Flash කියන එක. මම මේ 2026ට අනුකූලව හදන්නේ. එතකොට මෙතන Omi Flash එක තමයි use කරන්නේ මම. හරිද? මේ default set වෙලා දෙන්න. නැත්නම් ඔයාලට පුළුවන් Vivo මෙතන 31 මේ fast එක use කරන්න. මේක use කරන්න පුළුවන් 3.1 කියන මේ version එක පාවිච්චි කරන්න. මම මෙතන දැන්ට පාවිච්චි කරන්නේ Omni Flash කියන එක. හරිද? මේ Flash කියන එක. එතකොට Nano Banana කියන මගේ version එක තමයි use වෙන්නේ Nano Banana 2 කියන එක. හරිද? එතකොට මම ඒක දීලා මේ විදිහට save කරනවා. හරිනේ? save එකක් දෙනවා. ඊට පස්සේ දැන් save එකක් දුන්නට පස්සේ මගේ මෙතන දැන් මට අදාළ කරන මගේ script එක දාගන්න තමයි තියෙන්නේ. හරි script එක දාගන්න තමයි තියෙන්නේ. එතකොට
මම මේ විදිහට මගේ ස්ක්‍රිප්ට් එකක් හදාගත්තා. හරිද? මම මේ විදිහට මගේ ස්ක්‍රිප්ට් එකක් හදාගත්තා. හරිද? එතකොට ඔයාලා දැන් බය වෙන්න එපා මේ ස්ක්‍රිප්ට් එක ඔයාලට හදාගන්න බෑ, තේරෙන්නේ නැහැ කියලා. ඔයාලට පුළුවන් ChatGPT එකට ගිහිල්ලා ඔයාලගේ දන්න ලැන්ග්වේජ් එකකින් ඔයාලා දෙන්න. දුන්නට පස්සේ එයාලා ඉංග්‍රීසි වලින් ඔයාලට ස්ක්‍රිප්ට් එකක් ජෙනරේට් කරලා දෙනවා. හරිද? ස්ක්‍රිප්ට් එකක් ජෙනරේට් කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ස්ක්‍රිප්ට් එක කොපි කරලා ඔයාලගේ මෙන්න මෙතන දාන්න. හරිද? මෙතන බේස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට එන්ට් එකක් දෙන්න තියෙන්නේ. දුන්නට පස්සේ මේ විදිහට අපේ මෙයා තින්කින් කරනවා මේ විදිහට අපේ වීඩියෝ ජෙනරේෂන් එක මෙයා ඇනලයිස් කරලා අරගන්න. හරිද? අපි බලමු දැන් මෙයා මේ formatting the video plan මේකට වීඩියෝ ප්ලෑන් එක උත් හදනවා. බලමු. මට මොන වගේ අවුට්පුට් එකක් එයිද කියලා අපි බලමු. මට මේ ස්ක්‍රිප්ට් එක ගත්තේ. එතකොට මේ ඔයාලට ඉංග්‍රීසි එකම තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් Google Translate හරි use කරලා ස්ක්‍රිප්ට් එකක් මේ විදිහට හදාගෙන ඒක ChatGPT එකට දීලා මට මෙන්න මේ විදිහට ස්ක්‍රිප්ට් එක එන්න ඕනේ කියලා දීලා ඔයාලට අරගන්න. හරිද? අපි බලමු අපේ වීඩියෝ එක ජෙනරේට් වෙනවා. හරි. මම ඉස්සෙල්ලාම මේ ඉනිෂියල් කරගන්නවා වීඩියෝ එක හදන්න. අපි බලමු මොන විදිය අවුට්පුට් එකක් අපිට එයිද කියලා. මේ විදියට ජෙනරේට් වෙනවා. අපි බලමු. මේ විදියට මගේ කැරක්ටර් එක මම හදා ගන්නවා. විතර එයා ජෙනරේට් කරලා දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මට මේ විදිහට යා කැරක්ටර්ස් හදලා දුන්නා නිමේෂ්ට ගැලපෙන. එතකොට මේ විදිහට හදලා දීලා තියෙනවා. සහ දැන් යා මෙතනින් හදනවා විෂුවල් එකකට ස්ටෝරි බෝඩ් එකක් හදනවා පොඩි. අපි බලමු ඒකත් හදලා ඊට පස්සේ මුලින්ම යා ඉමේජස් තමයි දෙන්නේ. දීලා ඊට පස්සේ අපි වීඩියෝ එක ජෙනරේට් කරගන්න බලමු. හරි. මේ විදිහට මට දැන් වීඩියෝ එකට අදාළ කරන ස්ටෝරි එක දුන්නා. ඊට පස්සේ බලමු මෙතන යා ජෙනරේට් කරලා දෙයි. මේ විදිහට යා කියනවා මේක වීඩියෝ එක ජෙනරේට් කරන්න ක්‍රෙඩිට්ස් 15ක් ගන්නවා කියලා. හරි. ඔන්න දැන් අපේ වීඩියෝ එක මෙතන ජෙනරේට් වෙන්න හදනවා. මම මේක අප්ලෝඩ් දුන්නා ඉතින්. බලමු වීඩියෝ එක ජෙනරේට් වෙලා එනකොට කොහොමද කියලා. හරි මට යා වීඩියෝ එකක් හදලා දුන්නා. අපි බලමු මේ වීඩියෝ එක මෙතනින් ප්ලේ මගේ වයස අවුරුදු 24යි. ජීවිතේ ලේසි නෑ. මම ජොබ්ස් දෙකක් කරනවා. මගේ හීන අත්හරින්න මම කැමති නැහැ. අද මම හීන දැකපු ජීවිතේ ජීවත් වෙනවා. සාර්ථකත්වය එන්නේ නොනවතින මිනිස්සුන්ටයි. මගේ වයස අවුරුදු 24යි. ජීවිතේ ලේසි නෑ. මම ජොබ්ස් දෙකක් කරනවා. මගේ හීන අත්හරින්න මම කැමති නැහැ. අද මම හීන දැකපු ජීවිතේ ජීවත් වෙනවා. සාර්ථකත්වය එන්නේ නොනවතින මිනිස්සුන්ටයි. හරි. දැන් ඔයාලා දැක්කා කොහොමද මේ වීඩියෝ එක හැදුනේ කියලා. හරිද? ඒ කියන්නේ අපිට ලේසියෙන් දැන් මේ වැඩ ටික කරගන්න පුළුවන්. දැන් බලන්න මේ වීඩියෝ එකේ හැදලා තියෙන ක්වොලිටි එක. මගේ වයස අවුරුදු 24යි. ජීවිතේ ලේසි නෑ. මම ජොබ්ස් දෙකක් කරනවා. මගේ හීන අත්හරින්න මම කැමති නැහැ. අද මම හීන දැකපු ජීවිතේ ජීවත් වෙනවා. සාර්ථකත්වය එන්නේ නොනවතින මිනිස්සුන්ටයි. දැක්කද?
එතකොට ඔයාලට මේ වගේ මූවිස් හදලා, ඒ කියන්නේ ක්ලිප්ස් හදලා ඔයාලට පුළුවන් ඔන්ලයින් earn කරන්න. හරිද? ඔන්ලයින් earn කරන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට මේ වගේ දැන් එක මූවි ක්ලිප් එකක් මේ දින සාමාන්‍යයෙන් තප්පර 10ක වගේ ක්ලිප්ස් එකක් නෙදිනේ. ඔයාලට මෙතනින් තව වීඩියෝ ජෙනරේට් කරලා ඔයාලට මෙතනින් ඇතිතරම් වීඩියෝ ක්ලිප්ස් හදලා පොඩි ෂෝට් වීඩියෝ එකක් හදන්න පුළුවන්. හරිද? ෂෝට් වීඩියෝ එකක් හදන්න පුළුවන්, නැත්නම් කතාවක් හදන්න පුළුවන්. එහෙම හදන්න පුළුවන්. හරිද? එතකොට මේ විදිහට තමයි ඔයාලා 2026ට අනුව කොහොමද වීඩියෝ එකක් අපි AI වලින් ජෙනරේට් කරලා හදන්නේ. එතකොට ඔයාලට මේක ගොඩාක්ම අර YouTube වලට එහෙම දාද්දී ඔයාලට හොඳ earning platform එකක් තමයි මේ AI tool එක. හරිද? එතකොට අපි එහෙනම් මේ වගේ ඉස්සරහා වැඩවලින් හමු වෙමු. මට පොඩි මතක් කිරීමක් තියෙනවා කරන්න. අපේ Nextra Academy එකේ පවත්වනවා web application development, mobile application development පාඨමාලාවන්. එතකොට මම මේකේ විස්තරات ඔයාලට දාලා දෙනවා. ඔයාලට professional web developer කෙනෙක්, mobile app developer කෙනෙක් වෙන්න ආසාවක් තියෙනවා නම් ඔයත් අදම අපේ academy එකත් එක්ක join වෙලා අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක වැඩ කරගෙන යන්න ඔයාලට පුළුවන්. හරිද? එතකොට ඔයාට මොනාරි වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මම දාන්නම් අපේ පහළෙන් WhatsApp details ටික සහ අපේ WhatsApp channel එකේ link එක. ඔයාලට ඒකට join වෙලා අපිත් එක්ක කතා කරන්න පුළුවන්. හරි එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් ඉස්සරහට අපි තව මේ වගේ වීඩියෝස් වලින් හම්බෙමු.